තුන්ට ජීවිතේ කවදා හරි මේ නෙලා ගන්නට වෙන්නේ වපුරපුවා. ඔය වර්තමානයේ ඇහෙන තවත් එක ඛේදවාචකයක් තමයි හාමුදුරුවනේ මේ දරුවා කියන දේ අහන්නේ නැහැනේ කියන එක. පාඩම් කරන්නේ නැහැනේ කියන එක. අම්මට තාත්තට බොහොම ඉක්මනට මේ දෙස් දෙවොල් දෙනවා. නොසරුප් වදනින් අම්මට තාත්තට ආමන්ත්‍රණය කරනවා. ඒකට හේතුව තමයි මනෝවිද්‍යාත්මක මේ ඔප්පු වෙලා තියෙන කාරණා. දරුවා කුසේ ඉන්නකොට අපේ තාත්තලා නොහොබිනා විදිහට හැසිරෙනවා. ඒ ගෙදර නිරන්තරයෙන්ම නොගැලපෙන වචන පාවිච්චි කරනවා. කුස තුල ඉන්නකොටම ඒ දරුවා පොඩි කාලේ ඉඳන් පෝෂණය වෙන්නේ වර්ධනය වෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක් ඇතුලේ නෙමෙයි. එතකොට ඒ දරුවා අර નિરાයාසයෙන්ම ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියලා කියනවනේ. ඒ විදිහටම තමයි ඒ දරුවා ජීවිතේ හැඩගස්ව ගන්න.